ඔය ඉපදා මේ කොතනද දැන්? කොතනද? කාටද? ඔයාටද? ඉතින් අද අර අපි මාතලේ කාමරයට වෙලා රාත්‍රියෙන් ගණනාවක් කතා කරපුවල ප්‍රතිඵල අපි අද දැක්ක මං හිතන්නේ මාතලේ කාමරයක් කියන අපි ෆිල්ම් එක ෂූට් කරද්දී ඔව් ඒක වැරදියට ගන්න එපා. ෆිල්ම් එක ෂූට් කරලා ෂූටින් ඉවරලා අපි ෆිල්ම් එක ගැන කතා කරපේවා තමයි මේ බිවල්ලා කියන්නේ. ඔව් ඒව තමයි අද අපි මේ දැක්කේ. කියන්නේ කතා කරපුවල තියෙන වටිනාකම තමයි මේ දැක්කේ. ඔව්. ඉතින් මට දැන් මම මේ දෙවෙනි වතාවට ඉස්සරහම නැවරුනේ මට මේ DIG විශ්ව නැත්තම් මං හිතන්නේ හරිශ්චන්ද්‍රට මෙච්චර මිනිස්සු ආදරය කරන්න හැකුත් නෑ. ඔව් කියන්නේ ඒ ප්‍රෙෂර් එක ඒක ඇත්ත වගේ හරිශ්චන්ද්‍ර ඒක ගන්නවත් ඒක. ඔව් ඔව්. ඇත්ත වගේ කියන්නේ වාගේ මේ සුපිරි ඇක්ටර් කෙනෙක් කියන ඇත්ත වගේ ගන්න. බට් ඒ කතාව ඇත්ත. හීරෝ කෙනෙක්ට විලන් හොඳ වෙන්න ඕනේ, විලන් හොඳ වෙන්න නම් හීරෝ හොඳ වෙන්න ඕනේ. සහ මට හිතෙනවා දැන් විශ්වගේ තියෙනවා මට අද බලද්දි තමයි මට ඒක හිතුනේ. අර පාපෝච්චාරණය කරලා කිව්වනාට පස්සේ විශ්ව කියනවා මේ කම්සේ මේ අවුල බේරන්න කියන්නේ එතන මිස් වෙනවා කියලා දන්නවා. හැබැයි මූව ට්‍රැකින් ඔතන මේ වැරද්ද මොකද්ද මේ නීතිය රහු කරගන්න ඕන එකට වඩා මොළ දෙකක සටනක් යන එක තමයි ලස්සන. හරිද? ඒකත් එක්ක ඒ මොළ දෙකේ සටන යද්දී එකිනෙකාට රිස්පෙක්ට් කරගන්නවා. ඒ රෙස්පෙක්ට් කරගත්ත එක අත්‍තරම අපේ රූගත කිරීම වල තිබුණ දෙයක්. විශේෂයෙන්ම මේක ඒක හරි ලස්සනට වෙලා තියෙනවා මේ අපි අර උසාවියෙන් බහැලා එන දර්ශනය රූගත කරපු දවසේ මොකද අපි දෙන්න මේ හතරට යන මට මතකයි මේ ඔය ආවිල මගත් එක්ක කතා කරා. මොකද්ද මචං ඔයාගේ තිබුණේ රියැක්ෂන් එක? මොකද කවුරුනාට පස්සේ මම කිව්වා මම පොඩි එකක් දැම්මා කියලා. මොකද හොඳයි කියලා ගිහලා අපි මොනිටරේ බැලුවා අර කරා. ඉතින් මං හිතන්නේ මේ අලුත් ශරිතත් එක්ක අපිට ධර්මයේ විශාල වගකීමක් තිබුණා. ඒක අපි ඊටාම අද අපිට ලැබෙන ප්‍රතිචාර අපිම කියනවට වඩා ආදරණීය ප්‍රේක්ෂකයෝ බලන්න ඕනේ. ඔයගොල්ලෝ කියන දේ තමයි අපිව ශක්තිමත් කරන්නේ. ඉතින් අපි කණ්ඩායමක් විදියට අපි ලොකු එෆර්ට් එකක් දාපු වැඩක් ලොකු අභියෝගයක් තිබුණා. ඉතින් ඒක කොයි වගේද කියලා ඔයගොල්ලෝ නරඹන්න. මේකේ ලොකු අභියෝගයක් තමයි මේ වල අභියෝග මම දකින විදිහට ධර්මයේ දෙක කියන්නේ විදේශීය ශිල්පීන් ගොඩක් සම්බන්ධ වෙච්ච මේක ලංකාවේ ශිල්පීන් විතරක් ලංකාවේ ඩිරෙක්ටර් කෙනෙක් කරපු එකක්. ඒ හින්දා ඔක්කොම එතන චැලෙන්ජ් එකක් තිබ්බා. ඒකත් එක්ක විමල්ලා තමයි ලොකුම චැලෙන්ජ් එක ගත්තේ. ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක්ව රිප්ලේස් ජැක්සන් ඇතනි මහත්මයාව රිප්ලේස් කරන එක කවුරුත් බාරගන්නේ චැලෙන්ජ් එකක්. විමල්ලා ඒ චැලෙන්ජ් එකත් බාර අරගෙන හරිශ්චන්ද්‍රව වෙනම තැනකට අරන් යනවා. ඒක විතරක් ඇති ඔයගොල්ලන්ට මේ ෆිල්ම් එක බලන්න. හැබැයි ඒක විතරක් හේතු කරගන්න එපා. මගේ විමල්ලාගේ මේ කැට් ඇන්ඩ් මවුස් ගේම් එක ඒක බලන්න. මේ හොරා පොලිස් ගේම් එක බලන්න අනිවාර්යෙන් එන්න. thank you මට දුන්න සපෝට් එකට. thank you මාව ඉන්ස්පයර් කරාට.